ඔබ දවසක් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ වෙබ් ප්‍රෝග්‍රෑම් එකේ eShop ඇප්ලිකේෂන් එකේ sign in part එකේ remember me part එක ගැන. අපි ගත්තොත් අපි sign in part එක ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. අපි කලින් වීඩියෝ එකේ කීවා ඉස්සරහට වීඩියෝ වල remember me ගැන අපි කියනවා කියලා. මේ වීඩියෝ එකෙන් remember me option එක ගැන තමයි කතා කරන්න යන්නේ. මේ remember me එක මෙතන ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි දීලා sign in වෙනවා. එතකොට අපි මේකට නැවිගේට් කරනවා මේ හෝම් පේජ් එකට. මේක අපි ඊසෙල් කුකීස් වල ගිහින් බලපුවාම අපේ ඊමේල් එකව පාස්වර්ඩ් එකව සෙට් වෙලා නැහැ. අපි එතන ගිහින් රීලෝඩ් එකක් දීලා මෙතන අපේ ඊමේල් එකව පාස්වර්ඩ් එකවත් නැහැ. remember me කියලා sign in වෙනවා. අපි උකට home page එකට navigate වුණා. අපි ආයේ මෙතනින් reload එකක් දීලා කරාම දැන් අපි මෙතන remember me option එක දුන්න හින්දා reload කලින් සැරේ reload එකත් එක්ක අපේ email එකයි password එකයි නැතුණා. දැන් අපි මෙතන remember me option එක දුන්න හින්දා අපේ email එකයි password එකයි තියෙනවා. කෝඩ් එකට ගිහින් මේක හොඳට පැහැදිලි කරමු. කෝඩ් එකේ අපි මෙතන ID එකක් දීලා remember me කියලා ID එකක් අල්ලගෙන තියෙනවා. ඒක අපි JavaScript එකට ගිහින් ID අල්ලගත්තු ID එක remember කියන variable එකකට දාලා ID එක අල්ලන් තියෙනවා. චෙක් කරන්න. remember me එකේ චෙක් කරන්නේ. ඊට පස්සේ මේ variable එකට new data form එකේ දාන් තියෙනවා remember me කියන variable එක r9 fn කියන variable එකට append කරලා තියෙනවා. ඊට පස්සේ අපි sign in process එකට ගියාපුවාම මේකේ අපි section use කරලා section use කරලා තියෙනවා. ඊට පස්සේ අපේ if එකක් දාලා post method එකෙන් $sign post method එකෙන් print r කියන එක අල්ලගෙන තියෙනවා. true කරලා තියෙනවා. ඊට පස්සේ අපි email එකටයි password එකටයි cookies එකක් set කරලා තියෙනවා. ඒ අපේ remember me option එක දාපුවාම මෙතනින් කියන්නේ remember me option එක දාපුවාම අපිට අවුරුද්ද remember me option එක තියාගෙන හිටියයි cookies එක email එකයි password එකයි. එහෙම නැත්නම් අපිට remember me option එක දැම්මේ නැතුනොත් email එකයි password එකයි නැති වෙලා යනවා. ඒක තමයි මේ රිනීකෙන් කියන්නේ. cookies එකට set කරලා තියෙන email එකයි password එකයි මේ මෙතනින් කියන්නේ අවුරුද්දක් අල්ලන් ඉන්නවා කියලා cookie එකෙන්. index එකේ මෙතන set කරලා cookie එකකින් email එක අල්ලගෙන ඉන්නවා. cookie එකට දාලා තමයි තියෙන්නේ email එකයි password එකයි set කරලා තියෙන්නේ. අපි ඒක අර මම කලින් cookie එකක data delete කරලා පැහැදිලි කරේ. ඒක දැන් මෙතනින් දැන් පැහැදිලි වෙයි. reload එක දුන්නා
වෙන්නේ ඒ අපේ මේ කුකී එකේ ඩේටා අල්ලගෙන ඉන්න හින්දා අපි ඉස්සෙල්ලා මේ ඔප්ෂන් එක දුන්න හින්දා අපි ඩිලීට් ඕල් ඩිලීට් දීලා අපි දැන් මෙතන මේ ඔප්ෂන් එක දෙන්න නැතුව සයින් ඉන් වෙනවා. ස්කේල් කරලා නැවිගේට් කරනවා හෝම් පේජ් එකට. අපි මේකේ දැන් කුකී එකට ගිහින් බලපුවාම ඊමේල් පාස්වර්ඩ් මුකුත් නැහැ කුකී එකේ. දැන් මෙතන ගිහින් රීලෝඩ් එකක් දුන්නාම මෙතන ඊමේල් එකේ පාස්වර්ඩ් එක නැහැ. ගිහින් දැන් MMB ඔප්ෂන් එක දීලා සයින් ඉන් වුණාම අපි නැවිගේට් කරනවා හෝම් පේජ් එකට. අපි මෙතන කුකී එකට ගිහින් බලපුවාම ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි අපි කුකී එකකින් අල්ලගෙන තියෙනවා. අපි දැන් මෙතෙන්ට ගිහින් රීලෝඩ් එකක් දීලා ආය we have an account login කියපුවාම අපේ මේ පාස්වර්ඩ් එකයි ඊමේල් එකයි තියෙනවා. අපි දැන් මේක ඩිලීට් කළා රීලෝඩ් එක දුන්නු ගමන් අපේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක නැති වෙලා යනවා. කියන්නේ එතනින් කීවේ කුකී එක අවුරුද්දක් අපිට ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් කියලා තමයි කීවේ.